හොඳයි ඉතින් ආයුබෝවන් හැමෝටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද මම පෙන්වන්න හදන්නේ වෙනද මම පෙන්වන මැෂින් එකට වඩා වෙනස් මැෂින් එකක්. ඒ කියන්නේ මම මේ ගැන කතා කරලා තියෙනවා මීට කලින්. බැටරියෙන් වැඩ කරන මැෂින් එක. ඉතින් මේ මැෂින් දෙකේම වාසි අවාසි ගැන අපි පස්සේ කතා කරමු. ඉතින් අද මම පෙන්වන්නම් මේ බැටරියෙන් වැඩ කරන පොඩි මැෂින් එකෙන් අපි කොහොමද දළු කඩන්නේ. මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කලින් අපි ලොකු මැෂින් එකෙන් ඒ කියන්නේ පෙට්‍රල් එන්ජින් එකෙන් වැඩ කරන මැෂින් එකෙන් දළු කඩනකොට තිබිච්ච අඩුපාඩු මොනවද දැන් මේ මැෂින් එකෙන් කඩනකොට තියෙන අඩුපාඩු මොනවද ඒ වගේම වාසි මොනවද කියලා අපි කතා කරමු. ඉතින් අපි බලමු ගිහිල්ලා කොහොමද මේ ඉඩමේ අපි දළු කඩන්නේ කියලා. හොඳයි ඉතින් අපි ඉස්සෙල්ලම බලමු අපි දැන් අද දළු කඩන්න තියෙන තේ ඉඩමේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් අපි මේ ඉඩමේ කලින් ලොකු මැෂින් එකෙන් තමයි අපි දළු කැඩුවේ. දැන් මෙන්න මේ විදිහට ගහ පුරාම දළු ගොඩක් තියෙනවා. ඉතින් මේකේ මේ අපි ගස් හදාගත්ත විදිය ගැන ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවා. ඉතින් පොඩි මැෂින් එකකට වුණත් ලොකු මැෂින් එකකට වුණත් මෙන්න මේ විදිහට ගස් ටික හදා ගන්නවා නම් ඒ වගේම ගහට අවශ්‍ය කරන පෝර, දියර පොහොර වගේ දේවල් හරියට දානවා නම් ඒ දේවල් හරි කාලෙදි කරනවා නම් ඒ වගේම ගස්වල වංගි සුද්ධ කරන දේවල් වගේ දේවල් ඉතින් මෙන්න මේ தත්වෙට ඔයගොල්ලෝ ඉඩම හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕන තව දෙයක් තියෙනවා මේ ගස් කප්පාදු කරන කාලය පහුවෙලා තියෙන්නේ. ඉතින් මේ තාම මේ ගස් උස ගිහිල්ලා නැහැ. උස යන්න නැති වෙන්න අපි පාලනය කරගත්තා. ඒ කියන්නේ දැන් මේ ඉඩම කප්පාදු කරන්න තිබිච්ච කාලෙන් කාලයට වඩා ඒ කියන්නේ දැන් හරි විදිහට නම් අවුරුදු 5ක් වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 3මාරෙන් 4න් වගේ කප්පාදු කරන්න ඕන තේරිමක් තමයි අපි මේ තත්ත්වෙන් තියාගෙන ඉන්නේ. ඉතින් මගේ මුල්ම වීඩියෝ ටික බලපු අය දන්නවා. ඉතින් මේ තේකස් හදාගත්තේ කොහොමද? ඉතින් ඒවත් එක්ක බලනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් කොහොමද මේක ගස් තියෙන්නේ කියන එක. හොඳයි දැන් බලන්න දැන් මේ තේගස් ගහේ අපිට ලොකු අරිමු ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන්. නම් මොකද ඒ කියන්නේ දළු තෝරා කැඩීම සාමාන්‍ය ප්‍රමාණයකට අපිට මේකෙන් කරන්න පුළුවන්. දැන් මේ වගේ පොඩි දළු ගොඩක් තියෙන තැනක් නම් අපිට ඒ කොටස අතෑරලා ඉවරලා දැන් ඔයගොල්ලෝ දකින්න නැති දැන් දළු කඩපු කෙනා කොහොමද කැඩුවේ කියලා. මේ පොඩි දළු තියෙන ටික ඉතුරු කළා මේ ලොකු දළු තිබිච්ච ප්‍රමාණය තමයි මැෂින් එකෙන් කඩාගත්තේ. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අරිමු ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි අනිවාර්යෙන් සාමාන්‍යයෙන් දවස් 12ක් 14ක් ඇතුළත වගේ කාලයකින් දළු රෝම කඩන්න පුළුවන්. ඉතින් දැන් බලන්න දැන් මේ ගස්වල මේ අරිඹු ගොඩක් ඉතුරුලා තියෙනවා. ඉතින් ලොකු මැෂින් එකෙන් දළු කඩනකොට අපිට තියෙන අවාසියක් තමයි අපි මැෂින් එක මෙහෙම එක දිගටම අල්ලගෙන යනකොට මේ ගහේ තියෙන එකම මට්ටමක තියෙන දළු ටික කැඩෙනවා. එතකොට සමහරට පොඩි දල්ලක උඩ ගිරිය වුණත් කැඩෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ වගේ දල්ලක් සාමාන්‍යයෙන් දැන් අපිට දළු කඩන කෙනාගේ හැට පේනකොට මේ වගේ දළු ඉතුරු කරගෙන ඒ වගේ දළු ඊළඟ රවුමට ඉතුරු කරගෙන දළු රවුම කඩා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසයි කියන්නේ දැන් මේකෙදි සාමාන්‍යයෙන් දළු රවුම ටිකක් විලාසනින් ඒ කියන්නේ දවස් 12කින් 14කින් වගේ කාලෙකින් එන්න පුළුවන්. ඉතින් ලොකු මැෂින් එකේදී අපිට දවස් සාමාන්‍යයෙන් 20ක් 22ක් වගේ අතර කාලයක් යනවා. ඉතින් මේකෙදි ඉතින් අපිට දළු රවුම් ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි වෙනවා.
දැන් මේ තියෙන මේ ගහේ මෙන්න මේ කොටසේ තිබිච්ච දළු ටික තමයි කැඩලා තියෙන්නේ. මේ තියෙන්නේ පොඩි දළු. ඉතින් මේ දළු අපි ඊළඟ රවුම වෙනකන් අපි තියාගන්නවා. ඉතින් මෙතනදී කරන්නේ තෝරා කැඩීමක්. තෝරා කැඩීමක් කියන්නේ 100%ක්ම තෝරා කැඩීමක් නෙමෙයි. ආසන්න තෝරා කැඩීමක් තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේකේ වාසියක් තියෙනවා අනිවාර්යෙන් කඩන්න පුළුවන් දළු ප්‍රමාණය වැඩි වගේම ඉතින් කඩන්න ලේසි. ඉතින් අතින් කඩනවට වඩා මේක පහසුයි. අපි ඊළඟට බලමු අපි කඩපු දළු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තව දෙයක් මතක තියාගන්න දැන් මේ අද පළවෙනි වතාවට අපේ මේ දළු කඩන දෙන්නෙක් මැෂින් එක දැන් අද තමයි පළවෙනි වතාවට මැෂින් එකක් ඇල්ලුවේ. ඉතින් ඒ කියලා දීපු දේ ගොඩක් ඉක්මනට ඒගොල්ලොන්ට ඒක අල්ලගන්න පුළුවන් වුණා ඒ ක්‍රමය කොහොමද කියන එක කියලා දුන්නාට පස්සේ ඉතින් මේක කරන්න බැරි දෙයක් නෑ මේකත් කරන්න පුළුවන් මැෂින් එකකින් වැඩ කරන්න මේක දවස් ගණනක් ඉගෙන ගන්න දෙයක් නැහැ ඉතින් අර කියලා දෙන කෙනාගේ අතේ තියෙන ඒක හරියට කියලා දෙන විදිය ඒ වගේම ඉතින් මේක මොලේ පාවිච්චි කරලා කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් කෙනෙකුට මේ මැෂින් එක පාවිච්චි කරන්න කියලා දුන්නොත් එහෙම අනිවාර්යෙන් බොහොම පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන් හොඳයි ඉතින් මේ තියෙන්නේ මැෂින් එකෙන් කඩපු දළු. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හොඳ ප්‍රෙෂ් ගතියක් තියෙන දළු තියෙන්නේ. දළු තැල්ල පොඩි වෙලා නැහැ. ඒ වගේම අපි මේ ඉඩම හොඳට හදලා කලින් ඉඳන්ම යාන්ත්‍රීකරණය සඳහා සකස් කරගත්ත හින්දා ඉතින් දැන් මේ වෙනකොට කළු කොළ එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නටු වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් මම මේ ගැන මුලදිම ඔයගොල්ලන්ට කියලා තියෙනවා. තේ ගහ හුරු වෙන්න ඕන යාන්ත්‍රීකරණ දළු නෙලීමට. ඉතින් ඒකට සාමාන්‍යයෙන් මාස 5-6ක වගේ කාලයක් යනවා ගහ හුරු වෙන්න. අපි ගහේ දළු තලය හොඳට හදාගත්තට පස්සේ ඉතින් මැෂින් එක හරියට පාවිච්චි කරනවා නම් මෙන්න මේ විදිහට තමයි යාන්ත්‍රීකරණය දළු නෙලීමේදී ඔබට ලැබෙන දළු වල තත්ත්වය. ඉතින් මේක ඇත්තටම හොඳ දළු. හොඳ දළු කියන්නේ මේක සුපර් ලීෆ් වලට දෙන්න පුළුවන්. ඉතින් දළු තැලීමක් පොඩි වීමක් වෙලා ඇත්තෙම නැහැ. මේ බලන්න දළු වල හොඳ ප්‍රෙෂ් ගතියක් එක්ක මේ තියෙන දළු මේ විදිහට තමයි දළු වල තත්ත්වය තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බැලුවම පේනවා ඇති මේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අතින් කරනවට වඩා ඇත්තටම හොඳයි. ගොඩක්ම හොඳයි. මොකද අතින් කරනකොට දළු තැලීම් පොඩි වීම වෙනවා වැඩි. ඉතින් ඒක ෆැක්ටරි එකටත් එක පැත්තකින් බලපෑමක් වෙනවා. ඒ වගේම තමයි අපි කොච්චර හොඳට දළු කැඩුවත් දරන්නේ නැහැ. දළු තැල්ල පොඩි වුණාට පස්සේ හොඳ දළු ප්‍රමාණය අඩු වෙනවා. දැන් මේකෙදි හොඳ දළු ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි කරගන්න පුළුවන්. හොඳයි ඉතින් දැන් ඔයගොල්ලෝ දැක්ක කොහොමද අපි අලුත් මැෂින් එකකින් ඒ කියන්නේ බැටරියෙන් වැඩ කරන මැෂින් එකෙන් දළු කැඩුවේ කොහොමද ගස්වල තිබිච්ච තත්ත්වය කොහොමද කියලා. ඉතින් මගේ පරණ වීඩියෝ බලපු අය දන්නවා ඇති කලින් මැෂින් එකෙන් දළු කඩනකොට තිබිච්ච අඩුපාඩු ගැන මම කතා කරලා තියෙනවා. ඉතින් මේ මැෂින් එකේ දකින්න එකම අඩුපාඩුවයි මට පේන්න තියෙන්නේ. සමහරලාට දළු කඩනකොට යම් ප්‍රමාණයක් බිමට වැටෙන්න පුළුවන්. ඒක එකක් දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් දුරට හදා ගන්න ඕන පොඩි පොඩි අඩුපාඩු තියෙනවා ඕනම දෙයක ඒ ඇරෙන්න මට ලොකු අඩුපාඩුවක් නම් මේ මැෂින් එකේ පේන්නේ නැහැ මේකේදී ලොකු වාසියක් තියෙන්නේ අරිඹු ඉතුරු කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි මේකේ අනිවාර්යෙන්
මොකද ලොකු මැෂින් එකෙන් යනකොට අපි ගහේ එකම විදිහට දළු තලයේ අපි මේ මැෂින් එකෙන් දළු කපාගෙන යනවා වගේ නෙමෙයි. මේ මැෂින් එකෙන් දළු තෝරා කැඩීමක් කරන්න පුළුවන් යම් ප්‍රමාණයකට. ඉතින් ඒ වගේම තමයි දැන් අද මේ පළවෙනි වතාවට තමයි මේ මැෂින් එක මේ ඉඩමට අපි පාවිච්චි කරේ. ඒ වගේම මේ මැෂින් එක පළවෙනි වතාවට තමයි මේ වැඩ කරන දෙන්නම දැක්කේ. ඉතින් වැඩි වෙලාවක් යන කලින් මේ දෙන්නට පුළුවන් වුණා මං කියලා දීපු දේවල් ටික අල්ලගෙන ඒ වැඩේ හරියට කරන්න. ඉතින් ඒක තමයි වෙන්න ඕන සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මැෂින් එක පාවිච්චි කරන කෙනාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඒක හරියට කරනවා නම් මේක කරන්න පුළුවන්, කරලා සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් උනන්දුව උත්සාහය කැපවීම කියන එක තියෙන්න ඕන මේකට. ගොඩක් අය මේක ඒ කියන්නේ මැෂින් එකක් පාවිච්චි කරන එක සමහරට කරන්නම් වාලේ කරනවා වගේ වෙන්න පුළුවන්, සමහරට කාගේ හරි කීමට කරනවා වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි වෙන්න ඕන. තමන්ගේ ඕමනා උත්සාහය කැපවීම තියෙනවා නම් මේක සාර්ථක කරගන්න පුළුවන් අනිවාර්යෙන්. ඉතින් මම දැන්ට ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා ලොකු මැෂින් එකෙන් දළු කරන හැටි. ඒ වගේම දැන් අද මම පටන් ගන්නවා අද ඉඳන් මේ පොඩි මැෂින් එකෙන්. ඒ කියන්නේ මේ මැෂින් එකේ තව වාසියක් මම මෙහෙමම කියන්නම්. මේක තනි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. තමන්ගේ අක්කර දෙක තුනක වගේ ඉඩමක් තියෙනවා නම් හරි පහසුවෙන් සේවකයෝ හොය ඉන්නේ නැතුව තමන්ටම කරගන්න පුළුවන් දෙයක් තමයි මේක. ඉතින් දළු ප්‍රමාණයත් වැඩි. එතකොට දළු කිලෝයක් සඳහා යන වියදම අඩුයි. ඉතින් ඒ කියන්නේ මාසාන්තිම තමන්ගේ ලාභය වැඩි වෙනවා. ඉතින් ඒ වගේම දළු රවුම් ප්‍රමාණයත් වැඩි. ඒ කියන්නේ මම දැන් කලින් කිව්වා දවස් 10කින් 12කින් 14කින් වගේ උපරිම ඒ කියන්නේ දේශගුණේ කාලගුණේ හැටියට ඒක වෙනස් වේවි. පොහොර යොදන හැටියට ඒක වෙනස් වේවි. ඉතින් දළු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ඒ විදිහට කරනකොට. ඉතින් ගස් ටික හදා ගන්න ඕන. ගස් ටික හදන විදිය ලොකු වෙනසක් නැහැ. මැෂින් දෙකටම ගස් ටික හදා ගන්න තියෙන එකම විදිය. ඉතින් මම මේ ගැන ඊට කලින් මම පළවෙනි වීඩියෝ දෙකේදීම මම කියලා තියෙනවා තේ ගහක් සකස් කරගන්නේ කොහොමද කියලා යාන්ත්‍රීකරණ දළු නෙලීමට. ඉතින් බලමු දැන් මෙන් ඉස්සරහට මම අනිවාර්යෙන් මේ මැෂින් එකෙන් දළු කරන විදිය ගැන දිගටම මම වීඩියෝ ටික කරන්නම්. මේ මැෂින් එක සාර්ථකත්වය ගැන මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් වීඩියෝ වලින් ඉස්සරහට. ඉතින් හොඳයි එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම බොහොම ස්තුතියි.